ඔබට අවුරුදු 25න් පස්සේ මුල්වරට කුරුලා ඇති වෙනවා නම් ඒකට විවිධ හේතු බලපාන්න පුළුවන්. එකක් තමයි ඔබේ ශරීරයේ තියෙන හෝමෝන වල අසමතුලිතතාවයක්. ඒක සමහර විට ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇති වෙන polycystic ovarian disease කියන රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට ඔබ පිටින් ගන්න උපත් පාලන පෙත්තක් වගේ දෙයක් නිසා වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට මාසික ඔසප් චක්‍රයේ සිදුවීම නැවතෙන්න යන විට ඒ කියන්නේ ආර්තවහරණයේ සිදුවෙන කිට්ටු වෙනකොට සිදුවෙන හෝමෝන වල වෙනසක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අය සමට ගල්වන විවිධ ආලේපන වර්ග නිසා මෙම ස්නේහ ස්නාවී ග්‍රන්ථි සම මතට විවෘත වෙන නාල අවහිර වීමෙන් කුරුලා ඇති වෙන්න පුළුවන්. තවත් වෙලාවකට හිස් කබලට ගල්වන ජෙල් වර්ග, තෙල් වර්ග වගේ දේවල් නිසා නලර ප්‍රදේශයේත් මේ විදිහට කුරුලා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහරු සම සුදු වෙන්න කියලා භාවිතා කරන විවිධ ප්‍රමිතිගත නොවන වයිට්නින් ක්‍රීම් වල තියෙන ස්ටීරොයිඩ් කියන සංඝටකය නිසා ඉතාමත් අවලස්සන විදියට අධික ලෙස කුරුලා ඇති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට මානසික ආතතිය නිසා ශරීරයේ තියෙන ඇන්ඩ්‍රොජන් කියන හෝමෝන් තත්ත්වය වැඩි වීමෙන් කුරුලා ඇති වෙන්න පුළුවන්.